හරි අපේ බිරියානි එක වැදලා තියෙන්නේ. බලමුකෝ අපි කොහොමද කියලා. මම බලන්නකෝ. Wow. Wow. අස්සේ මැතුලේ හොඳටම තියෙනවා මේ. right. අපි රයිත ටිකකුත් බෙදාගමු. ජපාන් රජයෙන් කරන හොඳ වැඩක්. බොහොම ස්තුතියි තින්නේ ජපාන් රජයට. මේ වගේ අසීරු වෙලාවක බඩු හැම දෙයක්ම ගණන් යන වෙලාවක මුළු ලෝකෙටම බලපාලා තියෙන මේ තෙල් අර්බුද ගෑස් වගේ ජපානයේ ගොඩක් ගණන් මචං මේ තෙල් ගොඩක් තැන්වල සයිතමාවල එහෙම යෙන් 200ට වඩා වැඩි කියලා කිව්වා. ගුම්මවල නම් සාමාන්‍යයෙන් යෙන් 180 190 170 අතර 180 190 අතර තමයි ගොඩක්ම තියෙන්නේ. කොහොම තමයි මොනව කරන්නේ? ඒක නෙමෙයි එහෙනම් මම ඔයාලට අද කියලා දෙන්නම් ඉක්මනටම ලේසියෙන්ම ගෙදරදී බිරියානියක් හදාගන්න විදිය. අපි අද කන්න හදන්නේ දවල්ට. බලමුද? එන්නකෝ එහෙනම්. බලමු අපි. බිරියානියක් ගහන්න මචං චිකන් බිරියානියක් ගහන්න හදන්නේ. බලමුකෝ. මෙන්න මචං. මෙතන මචං චිකන් මේ ලොකු චිකන් අඬු තියෙන්නේ. මේ චිකන් අඬු දෙකයි ඉතින් අපි කපා ගන්න ඕන. එහෙනම් ඉස්සලා මේක පොඩ්ඩක් ගලවලා අඬු දෙක අපි කපා ගන්න ලෑස්ති වෙමුනේ. හොඳයි නේ බඩු. බලමු හරි ලේසියෙන් මචං කරගන්න පුළුවන් මේක මේ රයිස් කුකරේම කරගන්න පුළුවන්. මේ මාර ලේසි. බලමු කොහොමද බිරියානි ගහන්නේ කියලා. මම මේක සෝදලා ගන්නම් ඉස්සෙල්ලාම. මේක මචං පොඩ්ඩක් මේ සෝද ගන්න ඕනේ ඉස්සෙල්ලා හොඳට. සෝදලා මචං මේකේ මේ කවර් එක ගලවන්න ඕනේ මේ කෝට් එක කවා එක මේක ග්ලේසියෙන් ඇදලා දාන්න පුළුවන්. මේ හොඳටම දැන් මේක පොඩ්ඩක් මේ තව පොඩි මේ අබුර ටික තියෙනවා මචං මේ ටික පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ. බලමු අපි දවසරයක් හොඳට සෝදලා. right. දැන් නම් හොඳටම තියෙනවනේ. බලමු මේක මෙතන තියෙනවා මේ ග්‍රෑම් කිලෝ එකට කිට්ටු වෙන්න. ග්‍රෑම් 700 800ක් වගේ තියෙනවා. බලමු මචං මේකේ මේ අබුර එක මේ අපි මේ කවා එක අයින් කරගන්න. අපි මුලින්ම මෙන්න මේ ටික තමයි මේ මචං අයින් කරගන්න ඕන. මේ ටික තමයි අයින් කරගන්න ඕන. මේ තියෙන මේ තෙල් චිකන් වල මේක ඉතින් හරියන්නේ නැහනේ. මේකේ පොඩි අබුර එකක් තියෙනවා මචං. ඒක පොඩ්ඩක් අයින් කරගන්න ඕන. right. මචං මෙන්න මේ වගේ සයිස් හොඳයි කෑලි. මේ වගේ ප්‍රමාණයට කෑලි ටික කපාගමු. මෙන්න මේක තමයි මචං මේ බිරියානි ගහගන්නේ. අපි ගහගමු රයිස් කුකර් එකේ මාර ලේසි. ඉස්සලාම මචං අපි මස් ටික මේකේ දාලා අපේ ලිපේ තියලා කරන්න පුළුවන්. අපි
පිරිසිදු කරගත්තු මස් චිකන් ටික තඹ ගමු ඉස්සෙල්ලා. මේකට දාලා මචං චිකන් ග්‍රෑම් 800ක් විතර තියෙනවා. ලුණු ටිකක් දැම්මා. කහයි ලුණුයි ගොරක කෑලි දෙකකුත් දැම්මා. ගම්මිරිස් පොඩ්ඩක් දාගමු. මේක පොඩ්ඩක් අපි හොඳට මික්ස් කරගන්න ඕන මචං. අපි මේක ඉස්සලා තඹ ගන්නවා මචං. ලේසි. එතකොට මොකද මේ තම්බන් නැතුව ෆ්‍රයි කරොත් මේක ඇකිලෙනවනේ. අපිට තම්බන් නැතුව උනත් ෆ්‍රයි කරන්න පුළුවන්. කරිය ගහනකොට මේක ඇකිලෙන නිසා පොඩ්ඩක් අපි තම්බ ගමු. මේකට මචං වතුර ටිකක් දාගමු අපි. right. මම ලිපේ තියෙන මචං තම්බ ගමු. right. අපි මේ මචං චිකන් එක තැම්බෙන්න ගන්න ඉන්නවා. චිකන් එක තැම්බෙන්න තියලා තියෙන්නේ. අපි එතකන් අපේ මෙන්න මේ බඩු ටික අවශ්‍ය බඩු ටික මචං අපි මේ ලූණු ටික එහෙම කපලා මිරිස් ටික කපලා ඒ ටික රෙඩි කරගමු. මුලින්ම ලූණු ටික අපි කපා ගන්නවා. right. මේක හරි කපා ගත්තා. අපි ටිකක් ලූණු ටිකක් වැඩියෙන් කපා ගත්තා මචං. මොකද මේ මස් ග්‍රෑම් 800ක් විතර තියෙනවා. කරියර ගහන්නයි. පොඩ්ඩක් මේක ෆ්‍රයි කරගන්නත් ඕනේ. බත් එකට දාන්න. ඒක නිසා ටික ලූණු ටික වැඩියෙන් කපා ගත්තා. ගෙඩි දෙකක්ම. right. දැන් මචං අපි මේ ෆ්‍රීමන් මේකත් කපා ගමු. පොඩි කෑලි වලට. සුදු ලුණු ටිකත් අපි මේ එහෙම 4ට වගේ පළලා අරක දාලා මේ වංගෙඩි දාලා කොටා ගමු. right මචං. සුදු ලුණු ටික දැම්මා. අපේ ඉඟුරු ටිකත් ඔහොම දැම්මා. දානවා අපි කොටා ගමු ඕක. අපි මේ අලගෙඩි තුනකොත් පොඩියට කපලා අල ටිකක් බැදගමු. right. අපේ මස් ටික නම් හොඳටම තැම්බිලා තියෙන්නේ. හොඳ ගානටම තැම්බිලා තියෙන්නේ. ඔයාලන්ට පේනවා ඇතිනේ. චිකන් ටික නම් ගානට තැම්බිලා තියෙන්නේ. right. දැන් මේක අපි දීප ඔෆ් කරලා මේක බාගමු. සුපිරියටම තියනවා. right මචං. මස් එක නම් සුපිරියටම තියෙනවා මචං තැම්බිලා. මචං අපි මේ මස් එකේ මේ ග්‍රේවි එක තියාගන්නවා මේ කරි එක ගහනකොට මේක මේ දශී එක මස් එකේ මේ ග්‍රේවි එක මචං ඕන වෙනවා අපිට. මේක අපි තියාගමු. මස් එක හරි මචං මස් එක නියමටම තියෙනවා. අපි රයිට් අපි දැන් මස් එක පොඩ්ඩක් මේ අඩු ගින්දරේ
මස් එක පොඩ්ඩක් මචං අපි බැදගමු. තෙල් ටුට්ටක් දාගමු. රයිට් මචං අපි මේ මස් ටික දාගමු පොඩ්ඩක් මේක ෆ්‍රයි වෙන්න. අපි ටිකක් මේක ෆ්‍රයි කරගමු. මේක පොඩ අඩු ගින්දරේ වුණ ෆ්‍රයි කරන්න. ගොඩක්ම කර වෙන්නේ නැති වෙන්න. රයිට් මචං අපි මේක මේ ෆ්‍රයි වෙනකන් අලයක කපා ගමුනේ. අලයක පොඩි කෑලි වලට මේ හතරස් කොටු කෑලි වලට කපා ගත්තම තමයි ලේසි. बासमती එකක් ගත්තේ මචං ආල් එක. මචං මේක මේ අපිට ශියක්ෂෝ එකෙන් ලැබෙන්නේ ජපානයේ තියෙන මොකද්ද මේ ශියක්ෂෝ එක කියන්නේ මේ ජපානින් නෑ නම් දන්නවා සිටි ඔෆිස් එක මේ ලංකාවේ ඉන්න අය තමයි මම පොඩ්ඩක් මේ පැහැදිලි කරන්නේ මේ එක කෙන් එකක් මචං මේ එක මේ වවුචර් එක yen 500යි yen 500ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 1000ක් yen 500ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් දැනට ඩොලර් එකේ ඩොලර් රේට් එක නෝ රුපියල් 1000ක් 950කට වඩා වැඩි ප්‍රමාණයක් වගේ තමයි මචං. එතකොට මේන් හම්බෙලා තියෙනවා මේ වගේ කෙන් හම්බෙලා තියෙනවා මචං එක පුද්ගලයෙකුට සෙන් 6ක කියන්නේ ජපන් යෙන් 6000ක් ජපන් යෙන් 6000ක් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 12000ක් වගේ. එතකොට එක පුද්ගලයෙකුට අපි දැන් අපේ ගෙදර සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නේ. ඒක නිසා අපිට අපි 3 දෙනාට හම්බෙලා තියෙනවා ඉච්චිමන් 7න් ජපන් යෙන් 18000ක් ලංකාවේ සල්ලි වලින් 18000 දෙකින් වැඩි කරාම කීයද 36000යි. ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 36000 රුපියල් වලින් 36000ක වවුචර් හම්බෙලා තියෙනවා එක පවුලකට. ඒ කියන පවුලේ සමාජිකයෝ ගන්න අනුව තමයි මචං මේක හම්බෙන්නේ. ජපානයේ මේක ඉතින් ජපානින් ණයට තමයි මේ ඔයාලට හම්බෙලාද මේක හම්බෙලා තියෙනම් පොඩි කමෙන්ට් එකක් දාන්න. රුපියල් 36000ක ඒ වගේම තමයි ජපානයේ දැන් මේක දෙන්නේ මචං ජපානයේ මේ ආර්ථිකය දැන් අර පොඩ්ඩක් අවුල් වෙලා තියෙන නිසා මොකද මේ තෙල් මිලත් එක්ක ලෝකේ තියෙන අර්බුදෙත් එක්ක ජපානයේ ආර්ථිකෙත් පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා තියෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියලා ජපාන් රජයෙන් ඒක තීරණය කළා තමයි මේ දේ කරන්නේ. මීට අමතරව මචං දැන් දැනට මාසයකට විතර කලින් ජපානයේ පොඩි අය ඉන්න හැම පොඩි කෙනෙකුටම ජපන් යෙන් 20000ක්. ඒ කියන්නේ කොළ දෙකක් ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 40000ක මුදලක් හම්බුණා. ඒකත් හම්බෙන්නේ ජපානයේ ආර්ථික මට්ටම බලලා ගෙවල් හැම පොඩි ළමයෙක් ඉන්න හැම පොඩි ළමයෙක් ඉන්න ගෙදරකටම එයාලගේ දෙමව්පියන්ගේ account එකට ඒ රුපියල් 20000ක් කොළ දෙක දානවා. ඉතින් මේක මචං මාර සහනයක් ජපාන් රජයෙන් කරන. ඒක ඇත්තටම මේක හොඳ දෙයක්. මොකද මේ අවස්ථාවේ හැමෝම අමාරුවෙන් ඉන්න වෙලාවක්. ඕක තමයි ඉතින් අපේ ජපානින් මගේ යාළුවන්ගේ පවුල් වලට නම් මේක ලැබිලා ඇති. පොඩි ළමයින්ට දෙන yen 20000ක් ලැබිලා ඇති කියලා මං හිතනවා. එහෙනම් අපි අද බලමු සුපිරි බිරියානියක් ගහන්න හදන්නේ. එන්නකෝ. රයිට් මචං මේක නම් දැන් හරි. අපි මේ ටික බාගමු. චිකන් එක නම් හොඳ ගානට ෆ්‍රයි වෙලා තියෙනවා. හොඳම ගානට චිකන් එක ෆ්‍රයි වෙලා තියෙනවා හැමෝම.
අපේ චිකන් ටිකත් හරි. අලා ටික බෙද ගන්න කලින් මචං අපි අපේ ලූණු ටික බෙද ගන්න ඕන. ලූණු ටික පොඩ්ඩක් අඩු ගින්දරේ බදින්න ඕන මේක. නැත්තම් කර වෙනවා ගොඩක්ම. මේක සාමාන්‍යයෙන් අර අන්වන් පාට වෙන්න බැද්දම ඇති මචං. right මචං අපි හම් ලූණු එක ටික රන්වන් පාට වෙන්න ලූණු ටික බැදගමු. මස් බැදපු එකේ බැද්දම මචං මේ මස් වල තියෙන ෆ්ලේවර් එක මේ තෙල් එකට අල්ලනවා. එතකොට අනිත් බදින දේවල් වලට මේ මස් වල තියෙන ෆ්ලේවර් එක එනවා. ඒකයි මම මස් ටික ඉස්සෙල්ලා බැදගත්තේ. right අපි එහෙනම් මේක බැදලා ඊට පස්සේ ඉවර වුණාම අල එක බැදගමු. තා පොඩි වෙලාවක් ඉන්න බඩගිනි තමයි. ගහමු අපි සුපිරි බිරියානිය. සුපිරි බිරියානියක් හදමු අද. පොඩි වෙලාවක් ඉඳිමු අපි එහෙනම්. තෙරමිචාන් වලට බඩගිනිද? Yes. අන්න. I'm hungry. යාට බඩගිනි නේද? තා පොඩි වෙලාවක් ඉන්නනේ මොචොත්තනේ. Okay, ගමයිසිමාස්. මොචොත්ත ගමයිස්තේ. Hi. අපේ ලුණු ටිකත් ගානටම මේ බැදිලා තියෙනවා. golden brown වෙනනම් බැදිලා මේකත් බාගමු. ඊට පස්සේ තියෙන අපිට අල ටික ටෙම්පරාදු කරගන්න තමයි. අල ටික මේ බැද ගන්න තියෙන ඊට පස්සේ. right මචං අපි අල ටික දාගන්න හදන්නේ. අල ටිකත් අපි මෙහෙම මේ තෙල් එකට දාලා අල ටිකත් බැදගමු. මේක මචං පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් බැදගත්තම මාර රසයි උඩින් දැම්මම අල ටික මේ බැදලා දැම්මම නිකන් අර පරි ගාලා හැපෙනවා මචං ක්‍රිස්පි ගතියට. right අපි ඕකත් එහෙනම් බැදගෙන ඉඳිමු. ලුණු ටිකත් හොඳටම තියෙනවා. right. තා පොඩි වෙලාවක් යනවා. බලමු එහෙනම්. අපි දැන් අල ටික තියලා තියෙන්නේ මේ මචං මේ තෙල් එකේ අල ටිකත් රන්වන් පාට වෙන්න බැදුනම ඊට පස්සේ අපි බිරියානියකට අවශ්‍ය මස් කරි එක එහෙමම ගාගමු. එතකන් ඉන්න රැඳී ඉන්න මගේ Recipe with Japan YouTube channel එකත් පොඩි like එකක් දාලා support එකක් දෙන්න. ඒ වගේම තමයි මේක හරි ලේසි මේ බිරියානි එක මෙහෙම හදන්න. මේක හදන්නේ අපි rice cooker එකේ නිසා ඔයාලගෙත් මොන හරි අදහස් යෝජනා අලුත් දේවල් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක එතකොට මටත් පුළුවන් ඉගෙන ගන්න. ඒ වගේම තවත් කෙනෙකුට මේක බලන තවත් කෙනෙකුට උනත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්න තවත් ලේසි ක්‍රම තියෙනවා මෙහෙම බිරියානි හදන්න. පොඩි කමෙන්ට් එකක් දාලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් රැඳී ඉන්න මාත් එක්ක. ආපහු කරි එක ගහනකොට බලමු අපි කොහොමද කරන්නේ කියලා. හාල් එකත් සෝදගෙන තියෙන්නේ අපි. බාස්මති ගත්තේ මචං. 60 දිග බාස්මති එක මේක හොඳයි මේ. පාකිස්තාන හාල් එකක් මම පාකිස්තාන එක්කෙනකින් මගේ යාළුවෙක් ඉන්නවා. එයාගෙන් ඇහුවා මෙයා කිව්වා මේ හාල් එක මහා රසයිලු මේ බිරියානි වලට. හරි මචං දැන් අපිට තියෙන්නේ
සුදු ලුණු ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. සුදු ලුණු පොඩ්ඩක් ටෙම්පරාදු කරගත්තා. සුදු ලුණු ටිකයි මම මේ කොටාගත්ත මේ ඉඟුරු. ඒ ටික දානවා ටෙම්පරාදුවට. ඊට පස්සේ දානවා මචං මේකට කුරුඳු ටිකක්. ඊට පස්සේ අපි දානවා මේකට මේ රම්පේ. අපේ රම්පේ තිබුණේ නැහැ, කරපිංච තිබුණේ නැහැ, පොඩ්ඩයි තිබුණේ. මෙහෙම මේ රම්පේ කැලි තුනක් දා ගන්නවා. ඊට පස්සේ බේ ලීව්ස් දා ගන්නවා. මේ බේ ලීව්ස් මේ ඉතින් හොයාගන්න නැත්නම් කමකුත් නැහැ. මේ අපිට ඉතින් කරපිංච තිබුණේ නැහැ, රම්පේ විතරයි පොඩ්ඩක් තිබුණේ. ඊට පස්සේ දානවා මචං මේක. අපි මේක මේ එනසාල් ටික දා ගන්නවා. ඊට පස්සේ මචං අපි දා ගන්නවා කරාබු නැටි 3-4කුත්. ඊට පස්සේ දා ගන්නවා මේ ස්ටාර් ලීව් එක. මේවා ඉතින් තියෙන්නම ඕනේ නැහැ මචං. තිබුණොත් රස වැඩි. නැති වුණත් කමක් නැහැ. ඊට පස්සේ මේක මේ මචං මේවා මේ සාදික්කා දාගත්තා. අපි චුට්ටක් දැන් මේක මෙහෙම චුට්ටක් කූරු ගාගමු. ඊට පස්සේ අපි දාගන්නවා මචං මේකට මේ අපි මේ ක්‍රීමන් ටික දාගන්නවා. ක්‍රීමන් ටික දාගත්තා. ඊට පස්සේ අපි අර මිරිස් කරල් ටික මචං දාගන්නවා. මේ කරල් ටිකත් මෙහෙම දාගන්නවා. right. ඊට පස්සේ මචං අපි මස් ටික දාගන්නවා මේකට. අපේ මස් ටික බැදගත්තු. right. අපි මේක මේ පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු. තාම මචං මේකට මේ අපි මේ 3-5 මේව දාගත්තේ නෑ. මේක පොඩ්ඩක් කොහොම කවලම් කරගෙන 3-5 ටික එකතු කරගමු. අපි දාගන්නවා මේ ලුණු ටිකක්. ලුණු ගොඩක්ම දාගන්න එපා. බලලා අන්තිමට ඇඩ් කරන්නත් පුළුවන්. ලුණු දැම්ම. ඊට පස්සේ අපි දාගන්නවා මචං මේකට මේ මිරිස් කුඩු ටික. පොඩ්ඩක් සැරට කරිය ගහ ගන්න ඕන නිසා මිරිස් කුඩු 3ක් විතර දාගන්නවා. ඊට පස්සේ කහ කුඩු එක. ඊට පස්සේ ගම්මිරිස් කුඩු. ඊට පස්සේ තුනපා කුඩු ටිකක්. අමු තුනපා දාන්නේ මචං. ඊට පස්සේ මචං අපේ බුරියානි මික්සර් වලින් බුරියානි මේ මික්ස් එකෙන් අපි දානවා බුරියානි මේ මික්ස් එක පොඩ්ඩක්. right. දාලා මචං පොඩ්ඩක් අපි මේක හොඳට හඳි ගාගෙන මේ ඒ ගමන් මචං අපි දාගන්නවා මේකට උඩට මේ අපි අර කලින් බැදගත්ත ලුණු බැදගත්ත ලුණු ටිකකුත් මෙහෙම උඩින් දාගන්නවා. දාලා අපි මේක පොඩ්ඩක් හැඳි ගාගමු හොඳට. right. දැන් මේක හරි මචං. ඊට පස්සේ මචං අපි මේ දාගන්නවා යෝගට් ටික මේකට. right. දාලා පොඩ්ඩක් මචං අපි මෙහෙම මික්ස් කරගන්න ඕනේ. හොඳට කවලම් කරගන්න ඕනේ. right.
අපි ඕක මෙහෙම තියලා එක්ස්ට්‍රා පොඩ්ඩකුත් දාගන්න ඕන මචං. ඊට පස්සේ මචං අපි පොඩ්ඩක් එක්ස්ට්‍රා පොඩ්ඩකුත් එකතු කරගමු. රයිට් අපි මචං හාල් ටික දාගමු ඔන්න. රයිට් මචං අපි අර ඉස්සලා මේ චිකන් හදද්දි ඉතුරු කරගත්ත මේ ග්‍රේවි එක තියෙන්නේ. මේ අපි ඒකත් එකතු කරගන්න ඕනේ මෙහෙමම. ඊට පස්සේ තව වතුර ටිකකුත් දාගමු. රයිට්. පොඩ්ඩක් හොඳට මික්ස් කරලා මාරම ලේසි මේක. ඔයාලත් හදලා බලන්න. මේ ලංකාවේ ඉන්න ඔයාලත් පොඩ්ඩක් try කරලා බලන්න. රයිට් අපි තව වතුර ටිකක් තියාගමු මේකට. රයිට් අපි ඉතින් මචං මේක දැන් මේ රයිස් කුකර් එකේ තියන්න තමයි හදන්නේ. රයිට් හරි එහෙනම් ඉතින් අපි බලමු මේක ගොඩක් වෙලා යන්නේ නැහැ බත ඉදෙනකොට මේ බත ඉදෙන ප්‍රමාණය තමයි බලමු මාර ලේසි මේ වැඩේ පට්පට් ගාලා කරන්න පුළුවන් වැඩි දේවල් ඕනේ නැහැ ඉතින් අමුද්‍රව්‍ය ඇත්තටම අද අපිට තිබුණේ නැහැ මේ රම්පේ කරපිංච තිබුණේ නැහැ අපි ඒත් ඉතින් මෙහෙම හැදුවා පොඩ පොඩ දාලා ඒවා ඉතින් තිබුණා ඒවා ඉතින් අර මෙහෙමනේ රස වැඩි කරගන්න දේවල්නේ නැති වුණත් කමන්නේ තියෙන ගෙදර තියෙන දේවල් වලින් දාලා සෙට් කරලා ගමු ඉතින් අපිනේ කන්නේ බලමු මේක මාරම ලේසි මචං මේ රයිස් කුකර් එකේ ගහන්නේ අමාරුවක් නෑ මාරම ලේසි ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා එහෙනම් බලමු අපි බිරියානි එක ඉදෙනකන් ඉඳිමු බිරියානි එක සෙට් වුණාම මම ඇවිල්ලා කියන්නම් මෙන්න මේකත් මාර රසයි මේ ක්‍රිස්පි වෙන්න බැදගත්ත අලයක සුපිරි මචං නියමරම දින ක්‍රිස්පි ගතියටම දින මේකත් අපි උඩින් දාගමු දැන් ඉතින් පොඩ්ඩක් මෙතන අස්පස් කරගන්න තියෙන්නේ මේ මට මොකද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න ඒ වගේම මචං මගේ රෙෂ් විත් ජපාන් YouTube channel එක ඔයාලා subscribe කරපු නැති අය බලනවා නම් subscribe පාරකුත් දෙන්න පොඩි සබ් එකක් දෙන්න මගේ channel එක චුට්ටක් උඩට ගන්න views ඇත්තටම අඩුයි support එකක් දෙන්න channel එක පොඩ්ඩක් උඩට ගන්න ඒ වගේම ඔයාලගේ මොන හරි අදහස් තියෙනම් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා එහෙනම් අපි බලමු
බත් එක වැදුනම කොහොමද බිරියානි කියලා. එතකන් අපිත් එක්ක රැඳී ඉන්න. හරි අපේ බිරියානි එක වැදලා තියෙන්නේ. බලමුකෝ අපි කොහොමද කියලා. මම බලන්නකෝ. වව්. වව් මාර සුවඳක් තියෙන්නේ. මාරම සුවඳක් තියෙන්නේ. කොහොමද වඩු? වව්. ටිෂු එකක් ගමු මේක පිච්චෙනවා අත. වව්. බලන්න මේ කොහොමද? සුපිරි ලේසිම ලේසි ක්‍රමයක්. අපි දැන් මේකට අපි අර බැදගත්ත ලුණු ටික තියෙනවනේ මේ ටිකයි මෙන්න මේ අල ටිකයි දාන්න හදන්නේ. දාලා මික්ස් කරගමු අපි. වව්. right කෑම එක රෙඩි කෑම කන්න හදන්නේ බලමු අපි කොහොමද කියලා මේක බෙදාගෙන මෙන්න මම ඔයාලට මේකේ මේ මම හදපු බිරියානි එකේ ක්ලෝස් අප් එකක් පෙන්නන්නම් කොහොමද ඒ වගේම රයිත එකකුත් හදාගත්තා අපි පොඩි බියර් දෙකකුත් තියෙනවා කන්න තමයි ඉතින් තියෙන්නේ. මාර සුවඳයි බිරියානි එකේ. සුපිරි සුවඳක් එනවා. එහෙනම් බලමු කාලා කොහොමද රස කියලා. ඉන්නකෝ මම බෙදා ගන්නකම්. රයිට් එහෙනම් බත් එක බෙදා ගමු. වව්. අස්සේම ඇතුලේ හොඳටම තියෙනවා මේ. right අපි රයිත ටිකකුත් බෙදාගමු right එහෙනම් බලන්නකෝ කොහොමද කියලා කෑම එක සුපිරිනේ right හරි එහෙනම් අපේ බිරියානි එක ඔක්කොම ටික වැඩේ බිරියානි එක දැන් අපි හදලා ඉවරයි. එහෙනම් බලමු රස කොහොමද කියලා. රස පාටයි හැබැයි. කාලා බලමු. අපේ චිකන් බිරියානියක් හැදුවේ මම ඒකට රයිත එකකුත් හදාගත්තා. එහෙනම් බලමු කොහොමද කියලා මේ කාලා. මෙහෙම රයිත පොඩ්ඩක් එහෙම තියලා හොඳ චිකන් කෑල්ලක් එහෙම තියලා ලොකුවට කඩලා බලමු. කොහොමද කියලා රස එහෙනම් පළවෙනි කට ඔයාලට කාලා බලන්නකෝ බලමු මාරම රසයි ඔයාලත් බලන්න හදලා මාරම රසයි මාරම රසක් තියෙන්නේ. තව කටක් කමු. සුපිරියා. මස් කෑල්ලක් මෙහෙම තියලා. නියමයි. චිකන් එහෙම මාර රසටම තියෙනවා. හොඳටම බැදිලා වගේ.
සුපිරියා. පොඩ්ඩක් ඉන්න. පොඩි මොජිතෝ එකක් තියෙනවා. එහෙනම් cheers. සුපිරි. මාර මසයි ඇත්තටම. හරිම ලේසි. ඔයාලත් ඉතින් try කරලා බලන්න. මගේ ආදරණීය යාළුවෝ රයිස් කුකර් එකේ බිරියානියක් ගහනක මාරම ලේසි. අමාරුවක් නෑ. try කරලා බලන්න එහෙනම්. ලේසි. chicken biryani පුළුවන්, mutton biryani, beef biryani ඕන දෙයක් ඉතින් හදන්න පුළුවන්. එහෙනම් මම මේක කෑම ටික කාලේ ඉන්නම්. හරිම රසයි. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක මම ඉතින් මේ දැන් ඉවර කරන්න හදන්නේ. මගේ වීඩියෝ එක හොඳයි නම් පොඩි like එකක් දාලා කමෙන්ට් එකක් දාලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් ඔයාලා මගේ වීඩියෝ එක තවම subscribe ඔයාලා මගේ channel එක තවම subscribe කරලා නැත්නම් මගේ Reshi with Japan YouTube channel එකත් subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන ගමන් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන්නම්. ජය වේවා. ඔයාලත් දවල්ට කෑම කාලා නැත්නම් කෑම ටික කන්න. ඕකේ ජය වේවා.